මගේ නම පියුමි හංසමාලි. හිහි. ඇර හැබම් මල් ලෙක්සා. අමාරයෝ මට කීටි නම්බමිට ගියත් කියනවා ආදරේට. ආදරේට කිව්වල මං කැමති නෑ බං ඔය මගුලේ නමට. මොකෑ මේ කීටි සම්බ කියන්නේ මේ හාල්ුරයක් බං. හාල්ුරයක් වගේ ඈ මං. මේක ඉන්නේ උන්ට පිස්සු බං. උඹලා හැම ඕවා පුරුදු වෙන්න එපා. හේ මගුල්ලට නෑ අපි අංකෝ වීඩියෝ එකට. අද මං පොඩි බ්ලොග් එකක් ගේන්න යන්නේ. මාව TikTok එකේ ඉන්නේ උන්නම් දන්නවා. මේක ඉන්නේ උන්නම් මාව වැඩිය දන්නේ නැද්ද කොහෙද බං? අර මොනවද සබ්ස්ක්‍රයිබ්ද මොනොන්ද උන් ඉන්නේ මේ 500 ගානල්ලු. ඉන්ටකෙන් එතර. මට TikTok එකේ නම් ඉන්නවා බං එන ෆලෝවර්ස් ලොකුට. මේ ඉතින් මාත් ජාලේ කලඹලා බං මම ඉන්නේ. ජාලේ කලඹලා හරි ඉන්නේ. හරි TikTok නිරිය තමයි ඉතින් ඒ වුණාට මං ප්‍රසිද්ධයිනේ බං. TikTok එකේ නිරියක් වුණා කියලා එහෙම ලොකු අවුලක් නෑ බං. මට නම් ඕක ගණන් නෑ. අපේ පොඩි අම්මයි තමයි. චූටි චූටිනේ බං ඒ වුණාට මං මේවා වරෙන් ඉතින් ගන්න අපිට ගන්න වීඩියෝ එකට කවුරුත් එහෙනම්. නෑ. හැබැයි මේ තොපික ඇත්ත කමෙන්ට් එහෙම දානවා නෙමෙයි. මොකෙක් කරේ එහෙම දාලා තිබ්බොත් හෙට උදේ වෙද්දි මං තොපේ ගෙදරින්දී මතක තියාගනි. අයියෝ එනකම් පොළේ අද අපි යන්දා දන්නේ ඉතින් අපේ අත්තම්මව බලන්න. මං නම් යන්නේ ගෙදර ඉඳලා මේ පාවෙලා එන්න බා. මේ බෙල්ට් එක ගලවපන් මට අමාරුයි. ෆ්‍රෙඩ් වීඩියෝ එකක් කරන්න ඉඳ දාගත්තේ. ගලවපන් ඉතින්. වරෙන් ගන්නේ නම් මාත් එක්ක වාහනේට නගින්න. මේ මුන් කියන බම්මට ඩිකියන්ඩලු මුන් හැමදාම මාව ඩිකිය දාන් යන්නේ. මේ බලපන් මේකේ ගඳ. මෙතන මේ කිසි සැප පහසුත් නෑ බං මට නම් බෑ මෙතන යන්න. අන්නයි යනවා. මේ මාව ඩ්‍රයිවිං සීට් එකට දාපන්කෝ බං. මගුලේ. මට ටිකක් විතර ඩ්‍රයිවිං පුළුවන්. මේක නගපන්කෝ මාව බලන් ඉන්නේ. බල්ලොන්ට ඩ්‍රයිව් කරන්න දෙන්නේ නෑලු බං ලංකාවේ. දුම රටක් බං මේක ට්‍රැක් ලාන්ද කියන්නේ නිකන් ඈ. කොමිතා ඊ අඩු පොඩ්ඩාට ලවන් පොඩ්ඩා එල්පේ දියම් බං බලන් ඉන්නේ මූදල යන්නේ මං හරි. ඔද්ද පුතා අන්න හරි. ඒ වරෙල්ල ඉතින් ඔබත් යන්න මාත් එක්ක බලන් ඉන්නේ මෙතන. මෙන්න මෙහෙ වරෙන් බයි යන්න. මොන මගුලක්ද මේ? ඔක ස්ටාර්ට් කරලා ගනින් මට යන්න. යමම් බං. මේ ඉන්නේ අපේ අම්මා. මං අම්මට තමයි මේ ලෝකේ වැඩිම ආදරේ. අම්මානේ ඉතින් මට හැමදාම කෑම ගෙනත් දෙන්නේ. බානි, සූගර්, කිඹුල්ලු. ඔය එක ඒවා තියනවා බං මං කන්නේම කඩ කෑම තමයි ඉතින්. තොපි වගේම තමයි. මේක එට්ටුවකට ඉතින් මොනවා වෙනවද බං ඌව කෑව කියලා? අනේ අම්මී අංගෝ අප්පා. අන්න අරුට නගින්න කියන්නේ මට එපා වෙනවා මෙතන ඉඳලා දැන්. උඹට මං දැන් එකපාරක් කිව්වා ඔය මගුල අල්ලල්ලා ඉන්නේ නැතුව යමන් කියලා. හැබැයි උඹ මං කියන්නේ. හරිද? මෙන්න මේ මගුල වහලා ඉඳ ගනින් බං ඉස්සරහින් ගිහින් මොන මගුලක්ද බං දන්නේ? වේ රෙද්ද මේ වීපාර මේ මුගල ඇවිල්ලා මගේ බෙල්ල හිර කරන්න හදනවා බයි යමන් බං තොට බිට පංගොතට දෙන්න. ඔන්න ඉතින් අන්තිමට අපි යන්න පිටත් වුණා. මේ මෙහෙම ඇද්දින ආතල් බං හැමදාම මාව එක්කම් ඵලයන්කෝ බලපන් ලස්සනට විපාට පිට බල අඩු මේ බල්ලෙන් නේද අගුන් මට හොෙන් දෙපා මුදල අපේ ගෙවල් පැත්තේම රවුම් ගහලා තෝ මේ අකෝ මේවා එකේ මට විතර මේක නවත්තපන් බයි යන්නේ මේක නවත්තපන් පොඩ්ඩක් අරුට දෙකක් දෙන්න. ඇවැත්තුවා නම් මං ඌට හොඳ වැඩක් කරනවා ඕක දන්නේ මගේ හැටි. මෙතන මේ මං කවුරු කියලා හිතන් ඉන්නේ මගේ ගෙවල් පැත්තේ අපෝ රවුම් ගන්න ඌ කවුද? අද නම් පට්ට ආතල් බං මට හැමදාම වීඩියෝ කරමුකෝ බං අපි. මේ මෙතන යන්න එපා වෙනවා බං පිටිපස්සේ බර්රි ඉස්සරහින් තර මූසලය. මාවත් ගනින් ඉස්සරහට බල්ලු. අනේ මාව ඉස්සරහට ගනින්කෝ බං. උඹලා මේ මගේ වීඩියෝ කරනවා කියලා මාව එක්කන් එල්ල මාව ඩිකියට දාලා මගුලක් කරනවා. එතන මේ පුදුම ගඳක් බං තියෙන්නේ. අනේක උලන් වදින්නෙත් නෑ. මොන කරුමයක්ද බං දන්නේ මං නම් එయ్యයි තොපේ වීඩියෝ කරට. රෙත්. ආව ඉස්සරහට ගනින්. ආයි කියන්නේ නැතොට. අරුගෙන් ගේම ඉල්ලලා කොහම හරි ඉස්සරහට ආවම. බලපංගු බං මෙහෙම යද්දි තියෙන ආතල් එක අපේ අම්මිත් එක්ක. ඇයි කොමාව ඩිකියට දාලා මේ මුන් මේ සපාන්නේ යන්න හිතාන් ඉන්නේ. ඒවා කොහෙද බං මාත් එක්ක? ඇඩියාවොත් තෝව ඩිකියට දානවා දැනගනි. වීඩියෝ කර යන්න බැරිය එතකොට. අම්මිව මහවයි. මෙයානේ යන්න අරුව දාන්නකො ඩිකියට. මෙතන. මගුල මාව ඩිකියට දාලා ඌ යන්න. අන්න ඔහම ලස්සනට ගනින් මගේ වීඩියෝ දාන්න. මේක ඉන්නේ උන්ට පිස්සු හැදෙන්න. අඩු පාරෙන් අයින් වෙන්න. යකෝ TikTok තරුවක් යකෝ යන්නේ මගේ වීඩියෝ මැද්දට පයින්න උන් කවුද බං? මෙතන මේ. මේක යන්නේ මගේ වීඩියෝ. උන් වදන්න බෑ මේකේ. අන්න එහෙම ගනින් මාව හොඳ එකා වගේ. මෙහෙම යද්දි මාර ආතල් බං. සිතාවට කියන්නේ අපෝ මිනිහෙක් ඉන්නවා එන්නේ ඕන මාව දැක්කොත් ඉවරයි. මෙතන මේ සෙල්ෆි ගහන්න කියලා උස්සන්නේ. මම කවුද බං උන් එක්ක සෙල්ෆි ගහන්න මෙතන? ඌගල හැත්ත. නාය දාගන්න ඕනේ ඔළුව එළියට. ෂපාන් එකේ යන්න ඕනේ මෙහෙම. දැන් ඇති බං ඔය වීඩියෝ කරා. මට යන්න දීපන්. අඩු බනිස් නේද? අනේ අම්මේ ඕකෙන් ගන්න මේ කිඹුල්ලු 10කුයි
මාළු බනිස් දෙකකුයි ගන්ඩම් මේ හැමදාම අමට එකකේ බුලයින ගෙනත් දෙන්නේ. අඩු මේ උඹවත් ගිහින් කියපන් බං අම්මට ගිහින් දිගෙන කිඹුලු 10ක් විතර. අනේ අම්මේ කිඹුලු 10ක් ගේන්න ඕවා මේ. මොනවද මේ හැමදාම වගේ එක කිඹුලයි බම්මට හම්බුනේ. මේක ඉන්නේ උන් වැළලෙනවනේ බම් මහතයි ගාලා. උන් මේ කතා කරන්නේ මේ මම මහතුන තුන්ගේ කතා දෙපරක් වෙනවා වගේ මගුල. උන්ටත් පුදුම අමාරුවක් බන් තියෙන්නේ. අඩු බොමුකද මේ පාරෙන් අයින් වෙලා හිටපන් බම් මේ ටික්ටු නිලිය පාර යනවා පේන්නේ නැද්ද ඔබට මගුල. තන මේ පාර මැද්ද හිටගෙන අඩු බලපන් ගොල්ලේ අය ලස්සන. ඊයාසේ මේ බයික් කරනුත් එනවා මේ මොනොන්ද වන්දන්නේ මුන්නා. මම වීඩියෝ එකක් කරලා දාම මුළු පාරට බයිනේ. කොන්නේ ඉතින් අපි අන්තිම නත්තම්බිලේ ගෙදර ආවා. මේ මම බස්ස බම්බන් ඔය රෙද්ද නවත්තලා මෙතන මේ ඇවිල්ලා වීඩියෝ කරනවා මු බස්ස පනික් කරන්න මාව. අත්තම් මේ මං ආවෝ යාව බලන්න අත්තම් මේ. මොකද්ද බං අර ගහලා දෙන්නේ පොඩ්ඩක් දැකලා පුරු අඩු බල්ලොන්ට ඇතුළු වීම තහනම්. ආවොත් කවුද බං මේ පොල් වැඩ කරන්නේ මේක එකට කාලා බිල මම මෙයාර අත්තම වරන්ද මේ මොන්න මගුලද මම යනවා. කවුද බං මේ බොළු පෝස්ටරේ ගහලා දෙන්නේ? මොකාද කියපන් මට මම යනවා යන්න මට ඕනේ නෑ බම් මේ කේකයි ගෙවල් අසිරින් ගන්න මට වෙන වැඩ නැත්තේ මම යනවා ටිකක් ඇවිදින්න මොනවද බම් මේ තියෙන්නේ ඒ පට්ට ආතල් බම් මේ අර වෙල පොඩ්ඩක් පෙන්න බම් මුන්ට අන්න බලපන් අර මාර ලස්සනයි නේද බං ඊ අහසන අර විල්ලයත් එක්ක උලන් වැඩි වැඩි මේකට තමා බං ජීවිතේ කියන්නේ බලපන් කොච්චර ලස්සනද ඒවා මගොල්ලෝ ඔල්ලන්න එපා බං මුන් කවුද බම් මේ ඔලිම්පික් යන්න වගේ ඇඳගෙන මාව දන්නේ නැලු අනේ පලයන්ද උඹ කියන මගුලත් තේරෙන්නේ නෑ මට මොන මගුලක්ද මු කියන්නේ මූව මේ යවපන් මම් මුත කහන හැබැයි දැන් තව ටිකකින් ඒ උනාද මන් දන්නේ මම මේ වීඩියෝ එකක් කරන්න ආපුවා මුන් එනවා මෙතන පලයන් බයි ඌ ඇව්ව කොහොම වරෙන් අපේ වීඩියෝ එක කරන්න එක එක මැදින් පයින් මෙතන රූම්ට මේ ප්‍රසිද්ධෙන්න ඕනේ වෙලා බම් මේකේ උන්ව ප්‍රසිද්ධ කරන්න මම තාම ප්‍රසිද්ධ වෙන්නේ අන්නේ මම මේ view එක පොඩ්ඩක් පෙන්න පම්බා අන්න හරිය ෂොට් එක දැන් ලස්සනට පේනවනේ මාව මේ බලපන් කො ලස්සන මෙතන මාල් ලස්සනයි නේද බා අනේ මේ රෙන එක පෙන්නන්න කිව්වේ නෑනේ උඹට උන්න උක හකකට ගනින් යකෝ ලැජ්ජාව බෑ මොන මගුලක්ද මේ උඹට මේ කන එකයි රෙන එකයි හැම රෙද්දම මම මේක කරනේව දාන්න කරුණාකරලා ඒක ඇල් කට් කරලා දාපන් ටික රෑ වෙද්දි මරුපන් බලපන් කොහද ලස්සන මාර ලස්සනයි බං ඒක නම් අනේ අම්මේ යන්න එපා අම්මේ මගුල මේ මුන් මේ බේබි බල්ලොන්ට තහනම් කියලා එහෙ එන්දම්මේ කොහෙද මන් අයියයි මුන්ගේ බල්ලුවට මේ බල්ලොන්ට යන්න බෑ කියන්නේ අපි බල්ලොත් නෙමේ මම වාහනේ නැගපන් යන්න ඒ මේ අත්තම්ම නෙමේලු බං මේ අර පෝස්ටරේ ගාලා තියෙන්නේ මේ අපේ මූසලයාගේ වැටලු බං මකුල බලපන් කු කරන බලු වැඩ උකට හිටපන් වන්ද ගුලියක් කඹරන්න මං ඉන්නවා මෙතන නිකන් ටීම් 500ක් කොහෙ මේ මට හති බං බලපන් උඹලා මාව බෙද්දවලා කෙට්ටුනොත් එහෙම මල මගුලක් වෙන්නේ අනේ අතම ගෙදරකට බල්ලෙක් ආවම කන්න මුකුත් දෙන්න දන්නේ නැද්ද මගුලෝ තෙන්දලා බලාගෙන ඉන්නේ ගිහින් මොනවාරි කන්න අරන් එන්න අත්තමේ මට මේ vlog කරලා පාට මහන්සි මුන්ට මේ මෙලෝ දෙයක් තේරෙන්නේ නැතු වෙන්නේ රෙද්ද මට කන්න මොනවාරි ගෙනත් දීපන් මොකෙක් කරේ බලපන් කුවෙන් දුන්න කෑලේ චූටි අත්තම්මයි තහින් මං චූටි ළමයි කියලා නේද මට තව දෙන්න අප්පා මේ අත්තම්මට මොකටද කෑම අම්ම අර ඉල්ල දෙන්න උඹට අත්තම්මගේ මගුල අඩේ මං කලින් කෑවබන් මට අමතක වුණා කියන්නේ බලපන් මූ එක කෙඹුල් පනිසයි මට දුන්නේ ඒකත් මේ මෙලෝ රහක් නැහැ පාර එකක් කෑල්ලා කරන මේක අරන් දියම්මට අන්න එහෙම එතන මේ වරහ නැහැ අප්පා මොන මගුලක්ද මන් දන්නේ මට යෝගට් එකක් අරන් දෙන්න අප්පා මේ බයික් එක අපේ ගෙදර ගෙනියමුද බං පෙට්‍රෝලුත් කරනවලු උදේ දැන් නම් මට හොඳටම මහන්සි බං කාලා අනේ යංකෝ බං ඉක්මනට මෙතන ඌ කාලා ඉන්නේ ඇති බං ඔය vlog කරුවාව රෙද්ද යමංකෝ අර අම්මට කියපන් යන් කියලා ඇති බං ඕම හරි අන්තිමට අපි ගෙදර එන්නේ පිටත් වුණා මට නම් පට්ට මහන්සියි බං මේ උඹලා මේක බලනවා පොඩ්ඩක් ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් කරලා ඵලයල්ලා මේ අරු කියනවා මම මේකට මේ views පොඩ්ඩක් වැඩිපුර આવොත් එහෙම මාව තව ගොයර එක යනලු මේක මං ආතල් බං මටම ගෙදර ඉඳලා ඇති වෙලා ඉන්නේ මට මේ මට උදව් කරපන් බං අයියා නබයි යන්න බායි සබ්ස්ක්‍රයිබ් කරපන්